ඔයාගේ කොණ්ඩේ අසාමාන්‍ය ප්‍රමාණයකින් ගැලවිලා යන එක නතර වෙන්නේ නැත්නම් ඔයාට තියෙන්නේ ඔයිලි ස්කැල්ප් එකක් නිසා හිසකේ සත්කාර සඳහා කිසිම තෙල් වර්ගයක් භාවිතා කරන්න බැරි නම් එහෙමත් නැත්නම් ඔයා දිග කොණ්ඩේකට ආස වුණත් තවමත් ඔයාට කොණ්ඩේ කෙටි කාලයකින් දික් කරගන්න බැරි වුණා නම් මේ වීඩියෝ එක ඔයාට. රොස්මෙරි ප්‍රතිඔක්සිකාරක වලින් බහුල නිසා සම වයසට යාම පාලනය කරන අතර හිසකෙස් අකලට පැසීම සහ වැටීමද පාලනය කරනවා. රොස්මෙරි වල සම ආරක්ෂා කරන සහ හිසකෙස් වල මනා පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් වන විවිධ රසායනික සංයෝග ගණනාවක් අඩංගු වෙනවා. මෙහි කානසික් අම්ලය, රොස්මෙරනික් සහ කැෆෙයික් අම්ලය ඇතුළු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සංඝටක ගණනාවක් අන්තර්ගත වෙනවා. මේ කැෆෙයික් අම්ලය කියලා කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා විශේෂ සිත් ගන්නා සුළු සංඝටකයක්. එය සියලුම ශාක පැලෑටිවල කුඩා ප්‍රමාණයක් අන්තර්ගත වුණත් බෝංචි, ඔලිව්, රොස්මරි, ඔරිගානෝ, කොත්තමල්ලි වැනි ඖෂධ පැලෑටිවල බහුලව පවතිනවා. හිසකෙස් සත්කාර තුලදී රොස්මෙරි හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර එමගින් හිසකෙස් ප්‍රවර්ධනය වැඩි කරනු ලබනවා. ඒ වගේම එය ස්වභාවික ඇස්ට්‍රොජන් එකක් වන නිසා තෙල් සහිත හිසකෙස් සහ හිස් කබලේ තෙල් ප්‍රමාණය සමතුලිත කිරීමට උපකාරී වෙනවා. රොස්මෙරි වලට ස්වභාවික ක්ෂුද්‍රජීවී නාශක සහ දිලීර නාශක ගුණ අඩංගු වන නිසා කුරුලෑ සහ හිස් කබලේ දිලීර මගින් ඇතිවන ගැටලු සඳහා නිපදවන ෂැම්පු වල මෙය විශේෂයෙන් අන්තර්ගත වෙනවා. රොස්මෙරි වලට ප්‍රබෝධමත් සුවඳක් තියෙන නිසා බොහෝ විට සම්බාහනය සඳහා යොදා ගන්නා තෙල්, එයා ස්ප්‍රේ, ඒ වගේම ඇරෝමැටික් නිෂ්පාදන සඳහාද මෙය ප්‍රයෝජනවත් වෙනවා. රොස්මෙරි ඔයිල් සමට සහ හිසකෙස් වලට බොහෝ ප්‍රතිලාභ ලබා දුන්නත් එහි ඇති ආසාත්මිකතා ඇති කිරීමට අදාළ සංඝටක නිසා ඔබ රොස්මෙරි ඔයිල් භාවිතයේදී එය භාවිතා කරන ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. මේ වීඩියෝ එකෙන් ඔයා රොස්මෙරි ඔයිල් භාවිතා කරන්න බැරි කෙනෙක් නම් රොස්මෙරි ඔයිල් වලින් හිසකෙස් වලට ලැබෙන සියලුම පෝෂක සහ ප්‍රතිලාභ ඒ විදිහටම ලබා ගන්න පුළුවන් රොස්මෙරි වෝටර් ගෙදරදී හදන්නේ කොහොමද කියලා දෙනවා. මේ සඳහා නැවුම් හෝ වියලි රොස්මෙරි භාවිතා කරන්න පුළුවන්. මෙහිදී මම නැවුම් රොස්මෙරි ඉති කිහිපයක් ගෙන එහි ඇති දූවිලි සහ අනෙකුත් අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් වන පරිදි පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ගන්නවා. මේ රොස්මෙරි ඉති අපි පාවිච්චි කරන භාජනයට දාන්න පුළුවන් ප්‍රමාණයට කුඩා කොටස් වලට කපා ගන්න ඕනේ. අපි භාවිතා කරන භාජනය ඉතාම පිරිසිදු එකක් වෙන්න ඕනේ. රොස්මෙරි වෝටර් එක සති 3ක් විතර ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න තමයි හදාගන්නේ. ඉතින් ඔයා පාවිච්චි කරන භාජනය යොවුන් පිහුම් වලට ගන්නේ නැති භාජනයක් නම් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. භාජනයේ අපද්‍රව්‍ය තිබුණොත් අපි මේ හදාගන්න රොස්මෙරි වෝටර් එක ෆ්‍රිජ් එකේ තිබුණත් සති 3ක් යන කලින් ඉක්මනටම නරක වෙන්න පුළුවන්. අපි ගන්න පිරිසිදු භාජනයට වතුර කෝප්ප 2ක් දාලා ඒ වතුර නටනකන් රත් කරගන්න ඕනේ. මේ වෝටර් එකට කපාගත්ත රොස්මෙරි ඉති දාලා පියනකින් වහලා විනාඩි 3ත් 5ත් අතර ප්‍රමාණයක කාලයක් කොළ ටික රත් කරගන්න ඕනේ. ඕනමට වඩා රත් කරොත් කොළ ටික පිච්චෙන්න පුළුවන්. දැන් ලිපේ හීට් එක ඔෆ් කරලා රොස්මෙරි වෝටර් එක හොඳට නිවෙන්න පැයක් විතර කාලයක් තියන්න ඕනේ. නිමුණට පස්සේ ඔයාට පුළුවන් රොස්මෙරි වෝටර් ටික කොළ වලින් වෙන් කරගන්න ස්ට්‍රේනර් එකක් භාවිතයෙන් පෙරලා පිරිසිදු කෝප්පයකට දාගන්න. පෙරාගත්තට පස්සේ ඔයාට බලන්න පුළුවන් රොස්මෙරි වෝටර් එක මෙන්න මේ වගේ ලස්සන ලා කහ පාටක් තියෙන හරිම සුවඳ එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් හුඟක් වෙලා එළිය තියන්න එපා. මට ඇත්තටම එදා දවසේ මේක පෙරලා දාගන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ පෙනෑවිලා තියෙන්නේ. ඔයා හරි වෙලාවට සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් උපරිම තියලා බොටල් එකකට දාගත්තොත් මේ විදිහට පෙනේන්නේ නැහැ. නැවුම ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ ස්ටෝර් කරලා ඔයාට දවසේ ඕනම වෙලාවක කොණ්ඩෙට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඔයිලි හෙයා තියෙන අයට විශේෂයෙන්ම ඩ්‍රයි ස්කින් අයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තෙල් එකෙන් ලැබෙන පෝෂණය ඒ විදිහටම මේ ස්ප්‍රේ එකෙන් ලැබෙනවා. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඔයාට මේ සම්බන්ධයෙන් රොස්මෙරි වෝටර් හදන එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි එකක් තියන්නම්.
වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාට මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අලුතෙන් හදන වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහින් එන්නම්.